नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा ධම්මරතන නායක ස්වාමීන් වහන්සේගේ අවසරයි. ඒ වගේම කොළඹ ඉඳලා මාත් එක්කම වැඩම කරපු ඓතිහාසික පැපලියාන සුනේත්‍රාදේවි රජ මහා විහාරයේ විහාරාධිපති නාගරික මන්ත්‍රී පූජනීය වැල්ලම්පිටිය සුමන ධම්මහාමුදුරන් වහන්සේගේ අවසරයි. මේ ආදරණීය උතුරේ මේ වවුනියාවේ ඉන්න ආදරණීය අම්මලා තාත්තලා කොළඹ ගියොත් අපේ හාමුදුරන් පන්සලට යන්නේ ඒක හරි ඓතිහාසික තැනක්. අපේ ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ නායකතුමාට කලින් මෙරට අවසන් වතාවට එක්සේසත් කරේ 6 වෙනි පරාක්‍රමබාහු මහරජතුමා. ඒ රජතුමා ඒ කාලේ මේ උතුර පාලනය කරේ ආර්ය චක්‍රවර්ති කියලා නායකයෙක්. මම ඔහුව දෙමළ කියලා හඳුන්වන්නේ නැහැ. මොකද ඔහු චෝලද පාණ්‍යද කේරළද කියලා දන්නේ නැති හින්දා. හැබැයි පැපලිය කෝට්ටේ ඉඳලා සපුමල් බණ්ඩාර කුමාරයාව යාපනයට යවලා ආර්ය චක්‍රවර්තිව පරාජය කරලා මේ රට එක සිංහල කොඩියක් යටතේ ඒකක් ඡත්‍ර කරේ 6 වෙනි පරාක්‍රමබාහු මහරජතුමා. එතුමා එක් කරාට පස්සේ එතුමාගේ මෑණියන් වෙනුවෙන් පන්සලක් කරා. ඒ පන්සල තමයි සුනේත්‍රාදේවි රජ මහා විහාරය. ඒ පන්සලේ තමයි අපේ හාමුදුරුවෝ විහාරාධිපතිත්වය දරන්නේ. ඒකින්ද කොළඹ ගියාම පොඩ්ඩක් ඒ පන්සලත් බලන්න අපේ උරුමය. ඒ වගේම තාමත් අනවක දේශනයක් කරපු අපේ කුරුක්කල් රත්නබන්දු කුරුක්කල්තුමා, ඒ වගේම පාරම්පරික වෛද්‍ය කන්නංගර මැතිතුමා, ඒ වගේම දිනුෂ්ක ගුණසේකර මැතිතුමා, ලංකේශ්වර හේරත් මැතිතුමා ඇතුළු සියලුම දෙනාගෙනුත් මේ වැඩසටහන මේ පුණ්‍ය කටයුත්ත සංවිධානය කරන අපේ පෝසල පත්තිනිගේ මහතා සුනිල් කුමාර මහතාට සිල් දනාගේ අවසරයි. අපේ හාමුදුරනේ කාට හරි හිතෙන්න පුළුවන් හාල් කිලෝවක් රුපියල් 350ක් ගන්න නැති වෙලාවේ කීරි සම්බා රටේ නැතුව පොන්නි සම්බා රටින් ආනයනය කරන්න හදන වෙලාවේ පොල් ගෙඩිය රුපියල් 200ට අපේ පොලිස් ස්ථානාධිපතිතුමා ඉන්නවා. එතුමාගෙත් අවසරයි. පොල් ගෙඩිය රුපියල් 240 260 වෙච්ච වෙලාවේ මිනිස්සුන්ට බඩු මිල්ල දරා ගන්න බැරි වෙලාවේ බඩු මල්ලක් වෙනුවට මේ වවුනියාවේ ආදරණීය අම්මලා තාත්තලාට බුදු පිළිමයක් ඇයි කෝසලයිය දෙන්නේ කියලා අපේ ලංකේශ්වර මහත්තයාත් ඒක පැහැදිලි කරා. ලංකේශ්වර මහත්තයා කිව්වා වගේම මේ රට හරි පුදුම රටක්. ආදරණීය අම්මේ තාත්තේ අපේ බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්න කාලේ 3 වරක් වැඩම කරපු රට. දේවානම්පියතිස්ස මහරජතුමා විතරක් 17 වතාවක් ශාසනයට පූජා කරපු රට. දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න රට. ජයශ්‍රී මහ බෝහාමුදුරුවෝ වැඩ ඉන්න රට. උදේ හවස සිව් කොනේ පන්සල් වල පිරිත් කියන රට. ඒ නිසා මේ පින්බිම ඉපදෙන අපි හැමෝම මතු උපදින අපේ දරු පරම්පරාවක් මේ බෞද්ධකම ශාසනය රකින්න එක අපේ වගකීම. ඒක කවුරුවක්වත් කියන හින්දා නෙමෙයි කරන්නේ. ගෞතම බුදු පියාණන් තමන්ගේ ශ්‍රී දෙනත පියාගන්න වෙලාව අපේ හඳුනන මම වැරදි නම් නිවැරදි කරන්න. උන්වහන්සේ දැක්ක උන්වහන්සේගේ ශාසනය රැකෙන රට කොහෙද කියලා. උන්වහන්සේ ඉපදිච්ච ජම්බුද්වීපේ නෙමෙයි ශාසනය රැකෙන්නේ. මේ අපි ජීවත් වෙන මේ ශ්‍රී ලංකාවේ මුදා සිංහල දීපේ තමයි උන්වහන්සේගේ ධර්මය රැකෙන්නේ. ඒ නිසා මේ පිම්බි මේ ඉපදෙන අපි හැමෝම මේ ශාසනය රකින්න එක අපේ ජාතික වගකීමක්. අනේකින්ද තමයි පෝසල අයියා, සුනිල් අයියා,
බඩු මල්ලක් වෙනුවට මේ බුදු පිළිමයක් දෙන්නේ. ඒක ඉතිහාසෙත් අපි කරා. ගැමුණු කුමාරයෙක් කරා. ඒක මහා පරාක්‍රම බාහුලා, ගජ බාහුලා, විජය බාහුලා, කැප්පිටි පොල්ලා, පුරංගප්පුලෙක් කරා. ඒ නිසා අපිත් ඒක කරනවා. ඒක නිරාගමිකව ඒකට බණීවි. සමහර උදවියට අම්මේ තාත්තේ දැන් ඇලර්ජික් ආගම ඒ හින්දා දන්නේ මේ දාලා තියෙනවා සමහර නිරාගමික ඇමතිවරු බුද්ධ ශාසනය බලන්න. හැබැයි අපි ඒක කරනවා. ඒක අපේ උරුමයක්. ඒ නිසා තමයි කෝසල අයියා මේ වැඩසටහන කරගෙන යන්නේ. ඒ නිසා මේ අද ඔබේ ගෙදරට දෙන්නේ සෞභාග්‍ය සංකේතය, අල්පේච්ඡතාවයේ සංකේතය, මෛත්‍රියේ ප්‍රතිමූර්තිය. ඒ නිසා මීට වඩා දෙයක් නෑ ගුරුකල්තුමා වගේ ඔබට ලබා දෙන්න. ඒකින් හින්දා තමයි මේ බුදු පිළිම දසදහසක් ලබා දෙන වැඩසටහන කරගෙන යන්නේ. කෝසල පත්කිණිගේ මහත්තයා ගැන වචනයක් කියන්න ඕන. පහුගිය අවුරුදු 5 අපි ජනාධිපති කාර්යාලයේ වැඩ කරනකොට කෝසල මහත්තයා සතියකට සැරයක් අපි හොයන්න එනවා. එනකොට මහා ලිපි ගොන්නක් අරගෙන අපේ හම්දුන්නේ එන්නේ. අපේ සුගත ධම්මරතන හම්දු දන්නවා. උන්වහන්සේ විදුහල්පතිත්වයේ දරන පාසල අවුරුදු 30කට පස්සේ ආරම්භ කරන්න පුළුවන් උනේ කෝසල පත්තිනික මහත්තයාගේ ඒතිවිච්ච අප්‍රහිත ඒ ධෛර්යයෙන්ද. ඊළඟට තඹපාණි මහා විද්‍යාලය වගේම සිංහල මඩු ජාතික පාසල ඇතුළු පාසල් ටික විවෘත කරා. මේ ප්‍රදේශයේ පොදු යටිදල පහසුකම් නගා සිටවන්න එතුමා දායකත්වය දැක්වුවා. එතුමා සියල්ල කරේ ඔබට තියෙන ආදරයෙන්ද. ඇයි අපි ඔබට ආදරේ? ඇයි කෝසල පත්තිනිගේ ඔබට ආදරේ? ඇයි සුනිල් කුමාර අපේ කොළඹ නාගරික මන්ත්‍රීතුමා ඔබට ආදරේ? එදා LTT සංවිධානය මේ ගම්බිම් විනාශ කරද්දී ඔබ බය දාලාවේ නැහැ. ඔබ මේ ගම්බිම් වල හිටියා. ඔබ අපේ බෞද්ධ රුමය දැක්කා. මඩුකන්ද රජමහා විහාරයේ ඔබ ඉඳ බේරුනේ. සපුගල් ගස් කඩවල විහාරයේ ඔබ ඉඳ බේරුනේ. අරන්තුලාව ඒ බෞද්ධ නඩමු සංකීර්ණ ටික ඔබ ඉඳ බේරුනේ. ඒ නිසා ඔබව රැක ගන්න එකව ඔබව ආරක්ෂා කරන එක කෝසල අයියලාගේ අපේ වාක්‍යය. මේ සාධනයක් මේ තාත්තේ මෙතනින් ආරම්භ කරන්නේ ආගමික සහජීවනයේ ප්‍රමෝදය නිසා කෝසල පත්තිනිගේ මහත්යත් එක්ක එකතු වෙලා මේ ආගමික වැඩ ටික ඉස්සරහට ගෙනියන්න, මේ විහාරස්ථානයේ හදාගන්න මම අපේ කන්නංගර වෛද්‍යාචාර්යතුමාට කිව්වා අපි එකතු වෙලා මේ පන්සල හදමු. මෙතන තියෙන චෛත්‍ය අපි හදමු. මේ බෝධීන් වහන්සේ වටා රන්වටක් අපි ඉදි කරමු. ඉදි කරලා මේ උතුරේ බෞද්ධ ප්‍රබෝධය අපි නැවත නගා සිටමු. මොකද උතුර කියන්නේ මේකේ හැම පස් පිටෙල්ලකම තියෙන බෞද්ධ උරුමය. මඩුකන්ද රජමහා විහාරේ කවුද ඇදුවේ? දන්නවද වගේ අම්මලා කියන කවුද ඇදුවේ? කවුද ඇදුවේ? දුටුගැමුණු මහරජතුමා. ක්‍රිස්තු පූර්ව 161. ක්‍රිස්තු පූර්ව 161. අරන්තුලාව මම නම් කොළඹ වරුස් දෙන්නේ අරන්තුලාවේ තියෙන පෙති පිළිම, හිඳි පිළිම, සතපෙන පිළිම, බෝධිකර සියල්ල අනුරාධපුර යුගයේ ඒවා. සුද්ධ රැදියදී නැති කාලේ තමයි අපි මේ වවුනියාවේ ඉන්න ඔබේ මුත්තෝ මිත්තෝ පනත්තල එකතු වෙලා, ඔබේ මුතුන් මිත්‍රෝ එකතු වෙලා මහා දැවැන්ත බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරේ. ඒස ඔබ මේ પરම්පරාවෙන් එන්නේ. ඒස අපි නැවත ඒ ප්‍රබෝධය අපි හදමු. අපි කොහොම හරි මේ ප්‍රශ්න ටික හදමු. අපේ දරුවෝ ටික උගන්වමු. ඒ වෙනුවෙන් කෝසල පත්‍රිකේ මහත්තයයි සුනිල් කුමාර මහත්තයයි කරගෙන යන මේ වැඩපිළිවෙලට, කන්නංගර මහත්තයා කරගෙන යන මේ වැඩපිළිවෙලට අපි දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවායි සපත කරේ මම නේද සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා